සනත් ඉන්නක් ටිකක්. අනේ මේ නැති වෙලාවේ කීයද ඉක්මනට එනවා. සනත් ලැස්ති වෙලා වාහනේට නැගලත් ඉවරයි. නැති තාම ලැස්ති නැහැ හොඳටම පරක්කේ. සනත් හොඳටම දේවල් වෙනකල නිදාගෙන නැති හොදනු තියකත් බල බදලා තියෙන බත් එකතු කරලා ඉක්මනට ලැස්ති වෙලා වාහනේට නගනවා. නීති පන්දරම නැගිටලා වෙලා තේ හදලා සනත්ගේ බත් එකත් ඔතල පුංචි පුතාට ඉස්කෝලේ යන්න බත් බෙදලා දරුවටත් කෝල් සනතටත් කැමති දාලා මේ ලැස්ති වෙන්න. ඒත් හැමදාම බන මහන්නේ නැත. පුංචි පත්තෝ ලැස්ත කරන්නවත් සනත් එන්නේ නෑ. ඉස්සර ආදරේ ඉල්ලාගෙන පස්සේ නේදී සනත් මෙහෙම ආත්මර්ථකම මිනිස්සක් කියලා දන්නවා නම් කවදාවත් නැති සනතට ආදරේ කරන්නේ නෑ. ඒත් දැන් මොනවා කරන්නේද? පුංචි පුතේ වෙනුවෙන් නැති හැම දෙයක්ම ඉවසනවා. නැති ඉක්මනට පුංචි පුතේ එක්ක වාහනේට නොගෙය. මොකද්ද නැති ඔය හැමදාම මෙහෙම පාරක්කු වෙන්න. ඔයාට බරද කලින් මේ දේවල් කරන්න. මෙච්චර පන්දර 4ට නැගිටලා වැඩ කරත් සනත් බැලුව රවල නැතිද? නැති කිසිම දෙයක් කියන්න ගියේ නෑ. වාහනේ අතට ගත්තම සනත් ආසම් අනිත් උන්ට කලින් යන්න. නැතිනම් හරම බයයි. කිසිරයක් කිව්වත් සනත් කෙනෙකුටවත් ගන්නේ නෑ. සනත් අනිහුමන් යන්න. බලන්නේ වාහනේ හැමතැනම. අනේ මේ නැති ඔය එනවද මට වාහනේ අරගෙන යන්න කියලා දෙන්න. සනත් වාහනේ නතර කර පුංචි පුතාගේ ඉස්කෝලේ ළඟ. නැති ඉක්මනට වාහනයෙන් බස්ස පුංචි පුතා පාසලට ඇරලවන්න. සනත් වාහනේ ඉස්සරහට ගත්තා. නැති ඉක්මනට දරුවෝ පාසලට ගිහින් දලා වාහනේ හොයාගෙන ආවා. ඒත් වෙනද වාහනේ නැවත්තලා තියෙන තැන වාහනේ නෑ. නැති හැමමම කාලේ එකක් ගත්තේ සනත්. සනත් ඔය කොහෙද ඉන්න? නැති ඇහුවා බය වෙලා සනතට මොකක්ද වුණ කියලා. අනේ නැති පාරක්කු නිසා මේ ඔෆිස් එකට ආවා. ඔය වෙලාවේ එහෙක් වැඩට යන්න. සනත් එහෙමම ෆෝන් එක කට කරා. ජීවිතේ මෙහෙම මිනිස්සු හම්බ වෙන්න පුළුවන්ද නැතට ඇඩම් ආවේ එහෙමම ආවේ බස් එකකට අත දා නැති ඔෆිස් එකට ආවා. ආදරේ කරදී කොච්චර ආදරෙන් උනන්ද? ඒත් දැන් සනත් තනකිරම සල්ලි මැත්තෙන්ද ගලනවා. දේවල් නීතිගේ අම්මා පත්ව ගන්න. සනත් නැති ගෙදර යද්දී තමයි දරුවෝ අම්මාලගේ ගෙදරින් එක යන්න. සනත් නැතිගේ ඔෆිස් එක ළඟට එද්දෙත් නැති ගටි එක ලගේ පැයක් විතර බලාගෙන උන්න. අනේ සනත් ටර්ෆෙක් එක වෙන්න ඇති. නැති සනත් ගැන හේතුව එහෙමයි. සනත් බැලුවේ නැතිද? මේක නැති මුණ. මහන්සේ සනත්. හවස නිසාම පරපුරාම වාහන සනත් ආසම ඉස්සරහන් යන්න අනිත් අයට ඉඩ නැදෙම. කොච්චර වාහන ඇවිත් හනි කළත් සනත් යන්නේ ඒ කිසිම දෙයක් නැහෙන් ගන්නට. සනත් ඉන්න හොඳටම තරහ ගිහින් කොච්චර යන්න හැදුවත් වයසක මිනිස්සුක බයිසිකලකින් හීන ගග ඉඩ ඉල්ලනවා. අර යකු පස්සක්ද නැත. මෙච්චර වාහනයකින් ඉස්සර වෙන්න ඉඩ ඉල්ලන්න. සනත් එහෙම කියන්නේ සමච්චල විදියට හාන වෙලා. අනේ සනත් පව කවුද දන්න කරදරයක්ද කියලා යන්න දෙන්න පව. සනත් එහෙම යන්න දන්නේ නෑ. අනේ ඒ මිනිස්සේ හොඳටම දඩිය පරගෙන ඉක්මනට යන්න දඟලනවා. නැති බැලුව ඒ අහිංසක මිනිස්සයා දෙහා. කකුල් දෙකට සිරප්පු දෙකක්වත් නෑ අනේ පව. සනත් යන්න දෙන්න. සනත් මෙහි පාර මැදම වාහනේ නතර කරලා බස්ස තරහන. සනත් හැන වෙනවා අර දුප්පත් මිනිස්සයා දිහා බලා. මොකද Taman මේ පාර යට වෙන්නේද? ලොකු වාහන වලට හේන ගගා ඉස්සර වෙන්න දඟලන්න. අනේ අර මිනිස්සේ හොඳටම බය වෙලා. නල්ල දිගේ දඩිය බෙරනවා. අනේ නෑ සර්. කොහෙද අයිස් යන්න? උඩ බලාගෙනද? අනේ සර් දරුවාට අද පත. ඒකයිම ඉක්මනට යන්න සර්. ආව එහෙම දේ Tamanද සර් එතකොට. ආයි සනත් අර මිනිස්සෙට සමච්චල කතාවක් කිව්වේ හැනවිව. අනේ නැසරේ දරුවාට ඔනලෙන් පුතුතාව වෙනද 10කින් ඒකයි සර මේ කලබල යන්න. සනත් බැලුව අර මිනිස්සේ දිහා අමත විදියට. දරුවාට පත් නම් Taman කඩාගෙන ගෙදර දවන්න. Tamanටත් පුත දා බයිසිකලි කට්ටෙන් හීන ගගා අපිට වදදද. අනේ නෑ සර්. දරුවාට පත් තියන්නේ මාස දෙකක් පොඩි සල්ලි එකතු කරලා ෆෝන් එකක් ගත්තේ. ඒත් මේ ෆෝන් එක ගෙදර තියලා එන්න බයයි සර්. ඒ නිසා මේ පොත වෙලාවට ගෙදර යන්න. සනත් කල්පනා කර මේ මිනිස්සේ අකුරකවත් දන්නවද කියලා එච්චර ගොඩ බැලීමක් තියෙන්නේ. Taman එච්චර ලොක්කද මෙච්චර ලොකු ෆෝන් වැඩ දුන්නා. සනත් ආයි කණ්ඩයට හාන වෙනවා. අනේ සර් මේ අකුරකවත් දන්නේ නෑ සර්. ඒත් දරුවාට ෆෝන් එක දීලා පුතේ අරන් කලම මම එතනම ඉන්නවා ඊට පස්සේ ෆෝන් එක අරගෙන තියනවා. අපේ මෝඩිය තමයි සරි ඒත් කිසිම දෙයක් තේරෙන්නේ නැති දරුවන්ට මේ වගේ දෙයක් දෙන්න බැන සර්. කකුල් දෙකට සිරප්පු දෙකක් ගන්න සල්ලි නැති මේ දරුවා වෙනුවෙන් මෙහෙම දක්වදින්නේ සර්. සනත් වාහනේ පැත්තකට ගත්තා. අර මිනිස්සේ ඉක්මනට පෙරන බයිසිකල කට්ටෙන් යන්න ගියා. සනත් ගෙදර එනකල් ඒක වචනයක් කතා කර නෑ.
අර මනුස්සයාගේ කල්ට ඇදම කුණුපොරණු කකුල පෙරෙන බයිසිකල කටුව වගේම ඒ ඇස්සේ උන්න උතම තාත්තා ගැන සනත් හේතුව. ගෙදර ආවත් පුංචි පුත් එක්ක කතා කරන්න නැති එක ආදරෙන් ඉන්න බැරි Tamanට අර දුප්පත් මනුස්සය කොච්චර ලොකු දෙයක් කියලා දන්නද කියලා හේතුව. කවදාවත් පුතාගේ පාසල් රැස්වීමකට නගිය Taman එක බලද්දී අර තාත්තා කොච්චර උතමද කියලා සනත් හේතුව. නේති වෙලා ඇවිත් කතා කරද්දී සනතට ඇති වුණු ලැජ්ජාවක් Taman වගේම නේති රස්සාවට යනවා ඒත් නැති ඇගේ අමාරුවක් නැති ගැනට හැමදම කරනවා. සනත් ජීවිතේ වෙනස් කරගන්න තීරණය කර. පුළුවන් හැම වෙලෙම නැති එකපත් එක්ක ආදරෙන් ඉන්න සනත් උත්සාහ කර. සනත් මේක නැත. ඉක්මනට එන්නක්. නීතගේ කෑගහෙල්ලා නිසා සනත් ඉක්මනට සලට ආවා. ජීවිතේ වෙනස් වෙන්නේ උගන්නපු ඒ අපූරු මනුස්සය, අර දුප්පත් මනුස්සය. අර සනත් අර එදා ඔයට පරිදි හම්බ වුණු මනුස්සය. එයාගේ දරුවා තමයි මේ සිර සමානයේ පළපොළුවනේ. සනත් බැලුව හන වෙලා එච්චර හොඳ තාත්තා කෙනෙක් ඉද්දි කියා දරුවාද නැති පුළුවනේ නොවන්න. අදහස් ලියක් කමෙන්ට් කරන්න.